වැඩි කාලයක් තිස්සේ රූපවාහිනිය 44ක් සමරනකොට තමන්ගේ සංවත්සරයේ රූපවාහිනියේ මුතුහර ළමා සමාජ ව්‍යාපාරය ඒ සමාන වයසකට උරුමකම් කියන. ඉතින් දිගු කාලයක් යමක් හෝ යමෙක් පැවතෙන්න හේතුව මොකද්ද ළමයි? සක්‍රීය ඉන්න බෑ නැත්තම් අසනීප වුණොත් නේද? අපි කරදරයකටපත් වුණොත් එහෙනම් වැඩ කරගන්න බැරුව වෙනවනේ. ඒ නිරෝගීකම පවත්වාගෙන යන සාමාන්‍යයෙන් අපි ජීවිතයේදී අපි දෙන උපදේශය තමයි වෛද්‍යවරු අපිට අසනීප වෙලා ආරෙම ඉන්නකොට කියන්නේ මොකද්ද? අපිට කියන දේ තමයි ටිකක් ඇවිදින්න උදේ නේද? පොඩක් දුවන්න. බයිසිකල් පොඩක් පදින්න. එහෙමනේ කියන්නේ. මුතුවරටත් මේක තමයි අපිට අනන්‍ය දේ මේක තමයි. මුතුවර ළමා සමාජයේ හැමදාම විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ තමයි තමගේ න්‍යායපත්‍රය හදාගන්නේ. මුතුවර ළමා සමාජය ගත්තොත් සම්මත රැස්වීමක තියෙන සම්මත ළමා සමාජ රැස්වීමක තියෙන නැත්නම් ඕනෑම සංවිධාන රැස්වීමක තියෙන න්‍යායපත්‍රයට අනුගතයි. මේ සභාපතිවරයෙක් ලේකම් කෙනෙක් ඉන්නවා නේද? අපේ ඉස්සල්ලාම ලේකම්වරයා වාර්තාව ඉදිරිපත් කරනවා. ඒක සභා සම්මත කරනවා. ඔයගේ දේවල් ටිකක් තියෙනවා. ඒක ඇවිල්ලා 120ක් විතර. ඊටු 80ම දිනපතා මට මතකයි අපි මුතුවර ළමා සමාජයේ අර විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ වාරේ පුතාලගේ රැස්වීමේදී මේක කරනවා. කියන්නේ ළමා සමාජයේ දරුවන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමේ වාරේ. මේකෙදි ඒකට ඉදිරිපත් වෙන අප පොර ගන්න. මොකද හේතුව පාසල ඇතුලේ අර වේගයෙන් දුවන විනාඩි 40 ඇතුලේ හැම දරුවෙක්ටම මේ අවධානය වෙනම ලබා දෙන්න ගුරුවරයාට තියෙන කාලය ගුරුවරයාගේ වැරද්ද නෙමෙයි. කාලය අහිමි වෙලා තියෙන අපි ලොකු තරගයක දුවන්නේ නේ. ශිෂ්‍යත්ව O levels A levels නේ ලොකු විභාග තරගයක අපි මොකද විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු එක්ක මම දන්නවා අපි මේ දවස්වල නියම වැඩසටහනක් ආරම්භ කරලා තිනවා. විශ්වවිද්‍යාලගත වන දුවලපු කාලයක තියෙන ටෙන්ෂන් එක ආතතිය අඩු කරන්න ෆස්ට් සෙමිස්ටරේ පළවෙනි අවුරුද්දේදී අපි වැඩසටහන් ගොඩක් කරනවා. ඒකට පාවිච්චි කරන්නේ ඉස්සටික් තෙරපි කියන එක. ඒක අපි වායු විශ්වවිද්‍යාලේ පටන් ගත්ත ළඟ මේ කොහොමද සායනිකව සෞන්දර්යය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක අමුතුවෙන් කරන්න ඕනේ නැහැ. මුතුවර ළමා සමාජයේ ඉඳලා ආපු ළමයි. මොකද හේතුව? මුතුවර ළමා සමාජයේ රැස් වෙන හැමදාම අපි විවිධාංගීකරණයේ පුතා වූ විවිධත්වයේ යුක්ත සෞන්දර්ය වැඩසටහන් රසක් කරනවා.